සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ vlog 8 වෙනි එකට. ඉතින් ඔන්න අද ගෙනාව සුපර් ස්පෙෂල් vlog එකක්. එහෙනම් boys අපි බලමු මේ vlog එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම අද ඔයගොල්ලන්ට ඒක කියන්නම්. ඊට කලින් අපි යමු වෙනස්ම වැඩකට. Hi boys and girls. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මොකද්ද මේ අලුත් වෙනස කියලා. ෆෝට් ඇදලා හොටෙල් එකක්ද? වෙඩින් එකක්ද? ඉතින් මම ඔයගොල්ලන්ට කිව්ව ස්පෙෂල් vlog එක වෙඩින් එකක් කියන්නේ. ඉතින් අද බලමු සාමාන්‍ය දවසකට වඩා වෙඩින් එකක දවසක් ගෙවෙන හැටි සාමාන්‍ය වෙනස්නේ. අපි සාමාන්‍ය දවසක ගත කරන ජීවිතයයි වෙඩින් එක මේ දවසේ ගත කරන ජීවිතයයි වෙනස්. හරිද? ඉතින් අද අපි බලමු මොකද වෙඩින් එකක් දවසට වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්කම පැහැදිලි වෙන්න. එක ඉන්න කට්ටියත් අද පෙන්නන්නම් බොයිස් ඔයගොල්ලන්ට. හරිද? මේ බලන්න මාත් එක්ක ඉන්නවා hina වෙන්න බොයිස්. හරි අපි බලමු ඉස්සරහට වෙඩින් එකේ මොනවද වෙන්නේ කියලා. කන්න බොන්න තියෙන මොනවද සාමාන්‍යයෙන් වෙඩින් එක දවසක් මම කිව්වා වගේ ගොඩක් වෙනස් දවසක් නේ. එහෙනම් අපි යමු. හරි බොයිස් ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් අපි ආපු හොටෙල් එකේ නම තමයි ඉන්වයිට් කියන හොටෙල් එක. මේක තියෙන කුරුණෑගල. ඉතින් මම ඔයගොල්ලෝ වටේ view එක පෙන්නන්නම් මොන වගේද කියලා. පට්ට ලස්සනයි බොයිස්. බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පෙවුනේ ඒ හොටෙල් එක ලොකු කන්දක් උඩ තියෙන. හරිද? මම ඔයගොල්ලෝ බෑක් කැම් එක දාලා පෙන්නන්නම් ඒක. එහෙනම් ඉලා බොයිස් මේ තියෙන්නේ view එක. හරිද? මෙතන පට්ට ලස්සනයි බොයිස්. මාරම ලස්සනක් තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ දැන් අපේ හොටෙල් එක ඉන්වයිට් කියනම. ඔය අතරින් අපේ මනමාලා අයියා තාවන්න අපි ඒකත් වීඩියෝ කරා. ඒලේ මම කතා කරන්න බෑනේ. අයි කට්ටිය නටන නිසා. ඒක නිසා මේ විදිහට බලන්න. bye guys. guys ඉතින් මාත් එක තව යාළුවෙක් එකතු වුණා. ඉතින් අපේ මල්ලි බබා. ඉතින් hi කියන්න. hi. ඉතින් වෙඩින් එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට දැන් කියන්නම්. ඉස්සරහට ඉතින් අපි කනබන දේවල් පෙන්නනවා. ආදී මේකුවේ කනබන දේවලු ඊට පස්සේ පාටි සමරන හැටි නටන හැටි ඔක්කොම පෙන්නනවා. ඉතින් මගේ නටමුකුත් තියෙනවා. රාජිනී ඉන්න මාත් එක්ක. ඉතින් මල්ලි වල මොකද්ද කියන්න තියෙන වෙඩින් එකක් තියෙන දවසට. මේකුවේ. ඒකනේ සතුටුයි. හරිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් මම ඔයාලට මෙච්චර වෙලා අතර පෙන්නුවේ නැහැ. එහෙනම් මම අතර පෙන්නන්න යන්නම්. අපි යමු. ඉතින් බොයිස් අපි ගියා දවල් බුෆේ එක බලන්න. ඉතින් බුෆේ එකේ තිබ්බ මාර කෑම. ඉතින් බුෆේ එකේ කිව්වේ මේ ඩෙසර්ට් පැත් සයිඩ් එකේ නම් වැඩි තිබ්බේ නැහැ. උනාට බුෆේ ලන්ච් එක පැත්තේ නම් අම්මා සුපිරි කෑම තිබ්බ. ඉතින් මම මේකට ඩබ් කරන්න හිටියේ. මම ඒ වෙලාවේ පොඩ්ඩක් කතා කරේ නැහැ. මොකද ඒ වෙලේ පොඩ්ඩක් එතන සෙනග හිටියේ guys. හරිද? ඔන්න ඔය ටික තමයි තිබ්බේ. මම ඔයගොල්ලන්ට දිගටම පෙන්නන්න යන්න මොනවද තිබ්බේ. කට්ලට්, ප්‍රෝන්ස්, ඊට පස්සේ පෝක්, ඩෙවිල් ෆිෂ් ඔක්කොම තිබ්බා. ඉතින් කන බර ගාතේ තිබ්බේ. හරිද? ඊට පස්සේ කෑවා. කෑවෙන් පස්සේ මගේ නැටුම තිබ්බා. ඒ අතරේ අපේ අයියලා ඩ්‍රයි ගාස් මේ එක තිබ්බා. ඉතින් ඔන්න ඒක වීඩියෝ එකක් දැම්මා. මොකද නැත්තම් වැඩ නැහැ නේ වෙඩින් එක vlog එකකින්. බලමු. එහෙනම් නැටුම. bye bye.
Y'all turn me on.